ආදරණීය බටුවත්ත ප්‍රදේශවාසී ජනතාවනි, ඔබ සමගේ දිගුකාලීන සිහිනයක් සැබෑ කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ දිවර්ෂ 26 පෙබරවාරි මාස 3 වන දිනේදී සිදු විය. එනම් ගාමිණී මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියයි. මෙම සංවර්ධන ව්‍යාපෘතියේ සිහිනය බොඳ කිරීමට විවිධ දුෂ්ට බලවේග දරා තිබූ සියලු උත්සාහයන් පරාජය කර ජනතා අපේක්ෂාවන් මල් පළගෙන්වීමට රටේ ගමේ සංවර්ධනයට උරදෙන ජාතික ජනබලවේගයේ අපට හැකියාව ලැබුණා. බටුවත්ත ආදරණීයනි, ඔබ දකින්නට වෙරදරන සුන්දර බටුවත්ත කෙමෙන් නියත වශයෙන්ම ජාතික ජනබලවේගයේ අපි ගොඩනගනු ඇත. මේ වෙනුවෙන් ආසනයේ නියමුවා ලෙස කටයුතු කරන ආදරණීය ස්ටෙෆ්නි ප්‍රනාන්දු සහෝදරයාටත්, ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් නිරෝෂන් අප්පුහාමි සහෝදරයාටත්, ජාතික ජනබලවේගයේ බටුවත්ත කොට්ටාස සභාමන්ත්‍රී ධර්මපාල වනසිංහ සහෝදරයාටත්, මන්ත්‍රීනි දීපා මල්ලවාරච්චි සහෝදරියටත්, ජාතික ජනබලවේගයේ සියලු ක්‍රියාකාරී සහෝදරත්වයටත්, ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ක්‍රේෂන් සහෝදරයා ඇතුළු නිලධාරී මණ්ඩලයටත් අපගේ කෘතඥතාව පළ කරමු. බොහෝ විට ඊයේ අප මුහුණ පෑ තත්ත්වය උදේ 9 සිට සවස 2 දක්වා ඔවුන් ඇති කළ බාධක නිර්නාමික ඇමතුම් මගින් දුම්රිය දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන් නොමග යැවීම ඊයේ දින සිදු විය. ඒ අවස්ථාවේදී අපගේ මානසික මට්ටම පහත හෙලා හෝ කුරිරු සතුටක ආශ්වාදය විඳගත් හැතිකරය පරාජිත අයවලුන් අපව පරීක්ෂා කිරීමට හා බිඳ වැටීමට ගත යුතු සෑම උත්සාහයක්ම ගනිමින් සිටි මොහොතක නොබියව අපි එකාවන්ව සවස ජයග්‍රහණය කර පාර කාපට් කිරීමේ පළමු අධියරේ වැඩ කටයුතු සාර්ථකව නිම කළා. දේශපාලන අධිකාරියටත් පාක්ෂික අපගේ පාක්ෂිකයන්ටත් ග්‍රාම සංවර්ධන සමිතියේ අතලොස්සක් දෙනාටත් වීදිවාසීන්ටත් එකෙන්ම සැලියුට් කරලා පෙන්වුවා. මේක පස්සට යන ආණ්ඩුවක් නෙමෙයි කියලා. කරන දේට යටිකූට්ටු වැඩ කරන අපගලන්ට කනගාටුව ප්‍රකාශ කරනවා. මියට කරට කර වෙහෙස මහන්සි වී සහභාගී වූ අපේ සහෝදරයන් හට හදපිරි ස්තුතිය. ඒ වගේම ජායල අපේ නායක සහෝදරයා ස්ටෙෆ්නි සහෝදරයා චාමින්ද සහෝදරයා ඇතුළු සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි. ආදරණීය බටුවත්ත ප්‍රදේශවාසී ජනතාවනි, ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල ඡන්ද කොට්ටාසයට අයත් බටුවත්ත නගරයේ ගාමිණී මාවත සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයේදී මෙම YouTube වීඩියෝව ඔස්සේ ඔබ සැමට ආමන්ත්‍රණය කිරීමට ලැබීම ගැන ඉන්දුවර බටුවත්ත වන මම ඉතාමත් සතුටු වෙමි. මෙම ව්‍යාපෘතිය ඔබගේ දිගුකාලීන සිහිනයක් සැබෑ කිරීමේ පළමු පියවරයි. මෙම මාර්ගයේ කිලෝමීටර් 1.78ක් සංවර්ධනය කිරීම තුළින් බටුවත්තේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ බොහෝයි. මෙම සංවර්ධනය ඔස්සේ ඔබගේ ගමන් බිමන් වේගවත් වේ. ව්‍යාපාර රැකියා අවස්ථා බිහි කිරීමට දායක වේ. තවද ඉඩම් වටිනාකම් ඉහළ යාමින් ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය ඉහළ නැගී සංවර්ධනීය ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. මෙම ගාමිණී මාවත සංවර්ධනය එහි එක් උදාහරණයක් පමණි. අනාගතයේදී බටුවත්තේ තවත් මාර්ග පාසල් සහ වෛද්‍ය සේවා කටයුතු සංවර්ධනයන් බලාපොරොත්තු විය හැකිය. එහෙත් මෙම ජයග්‍රහණය ලැබුණේ බාධක මැද්දේයි. ඊයේ උදේ සිට සවස දක්වා ඇති වූ බාධක නිර්නාමික ඇමතුම් මගින් දුම්රිය දෙපාර්තමේන්තුව නොමග යැවීම වැනි දුෂ්ට උත්සාහයන් අපි පරාජය කළෙමු. මෙවැනි පරාජිත බලවේග තවමත් අපව බිඳ දැමීමට උත්සාහ කරන නමුත් ජනතාවගේ එකමුතුකම ඔවුන්ට එරෙහිව ජයග්‍රහණය ගෙන දෙයි. අපි එකාවන්ව සවස ජයග්‍රහණය සමරමින් මෙම මාර්ගයේ පළමු පියවර නිම කිරීමෙන් පසු කියා නිම කළ නොහැකි අපමණ සතුටකින් අපගේ හදවත් පිරී ඉදිරී ගියා. මෙම ව්‍යාපෘතියට දායක වූ සියලු දෙනාට ස්තුතියි. ආදරණීය ස්ටෙෆ්නි ප්‍රනාන්දු සහෝදරයා, ප්‍රසාද් නිරෝෂන් අප්පුහාමි සහෝදරයා, ජායල චාමින්ද සහෝදරයා, ධර්මපාල වනසිංහ සහෝදරයා, දීපා මල්ලවාරච්චි සහෝදරිය, ක්‍රේෂන් සහෝදරයා, විමුක්ති සහෝදරයා, ලාල් දිසානාක සහෝදරයා ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ටත්, තවද දේශපාලන අධිකාරිය, පාක්ෂිකයන්, ග්‍රාම සංවර්ධන සමිති සහ මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කරවන ප්‍රශාම මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සැමට ඩබල් සැලියුට්. මේක පසුබැසීමක් නොවේ, ඉදිරියට යන ආණ්ඩුවක්. යටිකූට්ටු කරන අයට කනගාටුයි. අවසාන වශයෙන් බටුවත්ත ජනතාවනි, ඔබගේ සහයෝගය තුලින් අපි මෙම සුන්දර ගම්මානය ගොඩනගමු. ජාතික ජනබලවේගයේ සමග එකතු වී රටේ සංවර්ධනයට දායක වෙමු. ජය වේවා.